welcome back to my channel. කොහොමද ඉතින් හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නකොටම මට good news එකක් තියෙනවා ඔයාලත් එක්ක share කරගන්න. ඒක තමයි මගේ channel එක subscribersලා 1k වුණා ගිය සතියේ. ඉතින් මට ඇත්තටම හරිම සතුටුයි. මම ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම දිගටම මාත් එක්ක මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම plan කරගෙන ඉන්නවා ඉස්සරහට තව videos ඔයාලට අරගෙන එන්න. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මගේ ගිය සතියේ highlights. ඉතින් මම ගිය සතියේ හැමදාම කරපුවා නම් මේකේ මේ දාලා නැහැ. මම ඔෆිස් එකේ corporate event එකට ගියපු දවසකුයි මම grocery shopping කරපු දවසකුයි තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. දැන් මේ melon juice එකක් තමයි හදාගන්නේ. ඉතින් මම මේකත් බීලා ටක් ගාලා ready වෙනවා. අද පොඩ්ඩක් special day එකක්. මොකද අද අපේ ඔෆිස් එකේ corporate event එකක් තියෙනවා. ඉතින් හැම අවුරුද්දෙම මේ වගේ event එකක් තියෙනවා. ඉතින් 2025 මේ event එක තියෙනවාද? ඉතින් මට chance එකක් හම්බුණා මේ පාර මේක coordinate කරන්න. අපි ඉතින් ඇත්තටම අපිට උදේ conference එකක් තිබ්බා. එතකොට ඒකෙදි company updates ඒ හැමදේම කතා කරා. ඊට පස්සේ අපි lunch එක ගත්තා. මේ තියෙන අපේ lunch එක. ඊට පස්සේ අපි ගියා 10 pin bowling and mini golf play කරන්න. ඒකත් ඉවර වෙලා අපි ඊට පස්සේ dinner අරගෙන තමයි දවස ඉවර කරේ. ඉතින් තියෙන්නේ අපි 10 pin bowling and mini golf play කරන්න ආපු තැන. ඉතින් මේක තියෙන්නේ Carinum shopping center එකේ. ඇත්තටම ඉතින් මේ වගේ events කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ employees ලගේ morale එක වැඩි කරන්න. ඊට පස්සේ team dynamics එතකොට ඒගොල්ලන් කියන්නේ communication එක ඒ තරම් නෙමේ workplace එකේ collaboration එක මේ වගේ දේවල් වැඩි කරන්න තමයි මේ වගේ events වල ප්‍රධානම අරමුණ වෙන්නේ. ඉතින් ලංකාවෙත් මේ වගේ දේවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ තමයි මෙහෙත් අවුරුද්දකට සැරයක් හරි මේ වගේ corporate event එකක් කරන එක ගොඩක් වැදගත් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද අනිත් දේ තමයි අපේ එක එක locations වල තමයි employeesලා වැඩ කරන්නේ. එතකොට ඉතින් මේ හැමෝටම මේක හොඳ chance එකක් වෙනවා එක තැනකට ඇවිල්ලා හැමෝත් එක්කම කතා කරන්න, හැමෝත් එක්කම පොඩක් mingle වෙන්න. දැන් අපි 10 pin bowling play කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔතන තියෙන display board එකේ අපේ team එකේ ඉන්න කට්ටියගේ නම් ටිකයි එයාලා ගත්ත points ටිකයි display වෙනවා. ඉතින් අපි මේකත් teams වලට බෙදලා තමයි play කරේ. මේ ඔක්කොම ටික ඉවර වෙලා අපි ඉතින් win කරපු team එකට prizes උත් දුන්නා. ඉතින් මේ මම mini golf play කරන ගමන් තමයි ඉන්නේ. ඒකත් හරිම fun activity එකක්. ඉතින් මෙතනත් අපි එක එක teams වලට බෙදිලා තමයි මේක කරේ. ඉතින් මෙතන තමයි අපි අපේ dinner එක ගත්තේ. ওই විදිහට තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. ඉතින් අද සැටර්ඩේ දවසක් අපි ඉතින් සාමාන්‍යයෙන් සතියේටම බඩු ගන්න යන්නේ වීකෙන්ඩ් එකේ සැටර්ඩේ හරි සන්ඩේ හරි දවසක තමයි. ඉතින් මෙහෙ ඉතින් grocery shopping කරනවා නම් සාමාන්‍යයෙන් Coles, Aldi, Woolworths, එතකොට Spud Shed ඒ වගේ කියලා එක එක supermarkets තියෙනවා. ඉතින් අද අපි යන්නේ Spud Shed එකට. මොකද සාමාන්‍යයෙන් අපි හිතනවා අනිත් තැන්වලට වැඩිය ඒක ටිකක් ගාණ අඩුයි කියලා. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න බලමු අද මම මොනවද ගන්න කියලා.
ඉතින් සමහර කට්ටිය මගේ කලින් දාපු වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහලා තිබ්බා මෙහි ආවම කොයි වගේ ජොබ්ස්ද කරන්න තියෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් මොන වගේ ජොබ්ස්ද හොයාගන්න පුළුවන් කියලා. මෙහෙට ආව ගමන් ඉතින් ගොඩක් අයට ටිකක් අමාරුයි ඔෆිස් ජොබ්ස්ම හොයාගන්න. මෙහෙට ආව ගමන් ස්ටුඩන්ට් කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ්ස් විදිහට ඉතින් තියෙන්නේ සාමාන්‍යයෙන් කැෂියර් ජොබ්ස්, එතකොට බැරිස්ටර් ජොබ්ස් තියෙනවා, තව ක්ලීනින් කරනවා ගොඩක් අය, එහෙම නැත්තම් Uber ඩිලිවරි. ඉතින් ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන්. මම ඉතින් ඉස්සරහට තව ඩීටේල්ස් එක්ක වීඩියෝ එකක් කරන්නම් කොහොමද මෙහි ජොබ්ස් හොයාගන්නේ ඒ විස්තරත් එක්ක. ඉතින් මෙහෙට ආපු ගමන් ගොඩක් අයට මේ ඔෆිස් ජොබ්ස් හම්බ වෙන්නේ නැති එක හේතුවක් තමයි අපිට ලෝකල් එක්ස්පීරියන්ස් නැහැනේ ආව ගමන්ම. ඉතින් ඒකට පොඩි කාලයක් යනවා. හැබැයි ඉතින් ඉම්පොසිබල් නැහැ, හොයාගන්න පුළුවන් අපි මහන්සි වුණොත්. මං ඔයාලට පොඩි ටිප්ස් ටිකක් දෙන්නම් shopping කරද්දී බජට් එකකට shopping කරන්නේ කොහොමද කියලා. මෙහි සාමාන්‍යයෙන් සුපර් මාකට් චේන්ස් කීපයක්ම තියෙනවානේ. ඉතින් ඔයාලා මෙහෙට ආවම ඉස්සෙල්ලම බලන්න ඔයාලගේ බජට් එකට සෙට් වෙන විදියට ගණන් අඩුවට බඩු ගන්න පුළුවන් කොතනින්ද කියලා. ඉතින් මන්නම් හිතන්නේ ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉන්න කාලේ ප්‍රයොරිටයිස් කරන්න ඕනේ ඔයගොල්ලෝ කොහොමද අඩු වියදමකින් ඔයගලන්ගේ එක්ස්පෙන්සස් කවර් කරගන්නේ කියලා. ඒකට හොඳම විදියට මන්නම් දකින්නේ ඔයාලා ආව ගමන් ටිකක් එක්ස්ප්ලෝර් කරන්න කොහෙද ඔයාලගේ බජට් එකට සෙට් වෙන ගණන් වලට බඩු ගන්න තියෙන්නේ කියන එක සහ ඔයාලට කන්වීනියන්ට් කොහෙද කියන එක. සාම්පල් එකක් විදියට අපි මේ ස්පඩ් ෂෙඩ් එක තෝරගන්න හේතුව එකක් මේක 24/7 ඕපන්. ඉතින් අපිට කන්වීනියන්ට් ටයිම් එකකට ගිහිල්ලා අපිට ඕනි කරන බඩු ටික ගන්න පුළුවන්. අනිත් ඒ තමයි මෙතන අනිත් තැන් වලට වැඩිය ගාණ ටිකක් අඩුයි. හැබැයි මන් දන්න විදියට ස්පඩ් ෂෙඩ් එක තියෙන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල විතරයි. ඉතින් අනිත් ස්ටේට්ස් වල අයට නම් මේ ඔප්ෂන් එක නැහැ. හැබැයි මන් දන්නවා ඒගොල්ලොන්ට වෙන තව ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් එයාලට පුළුවන් ඒව පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න. ඉතින් මාත් එහෙම තමයි කරේ. Coles, Woolies, එතකොට Aldi ඒ වගේ තැන් කීපයකටම ගිහිල්ලා ඒ කියන්නේ එක සතියේ එක තැන් වලට ගිහිල්ලා බඩු අරගෙන බැලුවා කොතනද ටිකක් අඩුවට බඩු ගන්න තියෙන්නේ කියන එක. නෑ මේ වෙරළුවච්චාරු නෙමෙයි මේ තියෙන්නේ ඔලිව්ස්. ඉතින් මටත් වෙරළුවච්චාරු කන්න හිතෙන වෙලාවට මාත් කරන්නේ මේ වගේ එකක් අරන් ගිහිල්ලා වෙරළුවච්චාරු කනවා කියලා හිතාගෙන කන එක තමයි. මොනවා කරන්නද ඉතින්. මේ හෝමුස් එක ඩිප් එකක් විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් මේ පැක් එක ගන්නවා. මොකද මේකේ පොඩි කප්ස් 3ක් තමයි තියෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට මේ කප් එකක් එක්ක ක්‍රැකර්ස් මොන හරි අරගෙන යනවා ඔෆිස් එකට යද්දී මගේ ලන්ච් එක විදියට. මේ සෙක්ෂන් එක නම් කම්මැලියන්ටම හදපු සෙක්ෂන් එකක්. ඉතින් මෙතන තියෙනවා සුදුලූණු, ලූණු, එතකොට හැමදේම සෝදලා සුද්ධ කරලා එතකොට කෑලි කපලා ඒ හැමදේම මේ සෙක්ෂන් එකේ තියෙනවා. එක හතු වර්ගක් තියෙනවා. තව ගාලික්, එතකොට කොරියන්ඩර් ඒ වගේ එක පේස්ට්ස් ඒ දේවල් තමයි මේ උඩ ටියුබ්ස් වල දාලා තියෙන්නේ. මම නම් ඉතින් ඇත්තටම බඩු ගන්න යනකොට ප්ලෑන් කරගෙන තමයි යන්නේ. ඒ අදාළ සතියට අපි මොනවාද හදන්නේ කියලා. ඉතින් ඒ ප්ලෑන් කරගෙන යන විදිහට තමයි අපි ගිහිල්ලා බඩු ටික ගන්නේ. එතකොට ඇත්තටම
අනවශ්‍ය විදියට වියදම් වෙන්නේ නැහැ. මොකද ගෙදර දැනටමත් තියෙන බඩු අපි ආයෙ ගන්නෙ නැහැනේ. ඉතින් ඇත්තටම හැම සතියකම අපිට ගන්න ඕනේ වෙන ප්‍රධානම දේවල් තියෙන්නේ කිරි අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මොකද එක්ස්පයර් වෙනවා. සතියකට වැඩිය තියාගෙන බොන්න බැහැනේ. ඊට පස්සේ පාන් හරි අපි උදේට කන දේවල්, ඒ දේවල්, ඒ කියන්නේ එක්ස්පයර් වෙන දේවල්. ඊට පස්සේ මස් හරි මාළු හරි ඒ දේවල්. ඉතින් මොකද අපි ඇත්තටම ඒවා ස්ටොක් කරගන්නේ නැහැ ෆ්‍රිජ් එකේ එහෙම ගොඩාක් ගෙනහිල්ලා. ඉතින් ඒ වගේ දේවල් තමයි විශේෂයෙන්ම හැම සතියකම අනිවාර්යෙන්ම ගන්න තියෙන දේවල්. ඉතින් ඒ දේවල් වලට අමතරව ගෙදර මොනවද තියෙන අඩුපාඩු කියලා බලලා ඒ අවශ්‍ය දේවල් ටික විතරයි අපි ගන්නෙ. එතකොට ඉතින් අනවශ්‍ය විදියට වියදම් වෙන්නේ නැහැ ග්‍රොසරි shopping කරන්න ගියාම. ඉතින් මේ බඩු ටිකට අපිට 180ක් 185ක් වගේ තමයි ගියේ. ඉතින් ඒක ඉතින් අපි ගන්න බඩු අනුව ඒතර අපි කන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ දෙන්නෙක්ට වගේ සතියකට ඇති වෙන්න කෑම මෙතන තියෙනවා. ඉතින් මෙහෙට එන්න ස්ටුඩන්ට්ස්ලා හිතනවා නම් එයාලට කන්න බොන්න සාමාන්‍යයෙන් ලොකු වියදමක් මෙහෙ අයි එහෙම කියලා. ඇත්තටම කන බොන දේවල් වලට ලොකු වියදමක් යන්නේ නැහැ. ඕගොල්ලන් බඩු ගෙනල්ලා ගෙදර කෑම හදාගෙන කෑවොත්. හැබැයි ඉතින් තියෙන එකම ප්‍රශ්නේ තමයි ඕගොල්ලන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න කාලෙදී ඔයාලට උයාගෙන කරගෙන කන්න තියෙන වෙලාව හරිම අඩුයි. ඉතින් ඒ හින්දා ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා කරන්නේ කරි පැක්ස් වගේ දේවල් ඕඩර් කරනවා. මෙහෙ ඉන්නවා ඉතින් කරි පැක්ස් එහෙම හදලා දෙන කට්ටිය. ඉතින් යාළගෙන් කරි පැක්ස් ඕඩර් කරලා ගන්නවා. ඒ වගේ තියෙන ඔයාලටත් කරන්න පුළුවන්. මම ඉතින් ගෙනාපු බඩු ටිකත් හිමීට අස් කරගත්තා. මට කොත්තු ක්‍රේවිං එකක් ආවා. ඉතින් මම හිතුවා අද රැට කන්න කොත්තු හදන්න ඕනේ කියලා. අපිට ඉතින් කොහේ හිටියත් කොච්චර කෑවත් කොත්තු කියන දේ එපා වෙන දෙයක් නෙමෙයිනේ. ඉතින් මම කොත්තු හැදුවා. එහෙනම් ඉතින් මං අලුත් වීඩියෝ එකකින් ආයෙ ඔයාලව හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. බයි.